හෙලෝ එවරිවන්. හැමදාම උයල කන සොයා මීට් එක අද වෙනස් විදිහකට කමුද? ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්නකෝ. ඉතින් හදන්නත් හරිම ලේසි. ඒ වගේම රසම රසයි. ඉතින් පොඩි පාටි වලටත් මේ විදිහට හදලා බලන්නකෝ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද ලොකු සොයා මීට් පැකට් එකකින් භාගයක් තමයි අපි ගන්නෙ. මේ විදිහට භාජනයකට දාලා ඒක වැහෙනකම් උණු වතුර දාලා ලුණු ටිකකුත් දාලා අපි මේ සොයා මීට් එක තැම්බෙනකම් හොඳට වහලා තියාගමු. දැන් වැඩි වතුර ටික මිල් කරලා අයින් කරගන්න. දැන් අපි සොයා මීට් එකට කෝර්න්ෆ්ලවර් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් මේ කෝර්න්ෆ්ලවර් වලින් තමයි ක්‍රිස්පි ගතිය හොඳට එන්නේ. ඒ වගේම බිත්තරයකුත් එකතු කරගන්න. එකතු කරලා හොඳට මික්ස් කරගන්න. පාන් පිටි මේස හැඳි දෙකකුත් එකතු කරගන්න. දැන් අපි මේකට ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි රස අණු එකතු කරගමු. මම මේකට මිරිස් කුඩු එකතු කරගන්නේ අන්තිමට. සෝයා මීට් ටික බෙද ගන්න කලින් අපි මේ විදිහට කරපිංචා ටිකකුත් බෙදලා අයින් කරගන්නවා. දැන් මේ විදිහට සොයා මීට් එකත් බෙද ගන්නවා. ලයිට් බ්‍රවුන් එකක් වගේ වෙනකම් හොඳට බෙද ගන්න. එතකොට තමයි ක්‍රිස්පි ගතිය එන්නේ. හරි, දැන් සොයා මීට් එක හොඳට බෙදිලා තියෙන්නේ. අපි මේකත් දැන් අයින් කරගමු. ඉතින් දැන් මේ විදිහට භාජනයකට දාලා ඒකට කරපිංචා ටික ලුණු ටිකක් දාලා හැම මිරිස් කුඩු ටිකකුත් දාලා හොඳට මික්ස් කරලා ඔයාලට පුළුවන් ඉතින් මේක සර්ව් කරන්න. හරි, ඉතින් ඔහොම තමයි අපි රසම රස ක්‍රිස්පි සෝයා මීට් එක හදාගත්තේ. ඉතින් ඔයාලත් හදලා බලන්න, රසම රසයි. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්කත් එකතු වෙන්න කියන ගම අදට ගිහින් එන්න. බයි බයි.